කතරගම කිරිවිහෙර පින්බිමේදී පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් මෙහෙය වූ මහසෑ වන්දනාව. නිකිණි පොහෝ දින උදෑසන 10ට ජාතික රූපවාහිනියෙන්. අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම සංවිධානය කරන මණිමණ්ඩල අනුරුව නාගදීපයට වැඩම කිරීම සහ මහසෑ වන්දනා පින්කම ඓතිහාසික කැලණිය රාජමහා විහාරයෙන් ආරම්භ වූයේ දහස් ගණන් සැදැහැතියන්ගේ සහභාගීත්වයෙනි. රුහුණු කතරගම මහා දේවාල පුණ්‍ය භූමිය යනු ලක්දිව දස දෙසින් ලක්ෂ ගණනින් සැදැහැතියන් එක්රොක්වන පින්බිමකි. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුන් පොහෝ දින එකල රෝහණ ජනපදය හෙවත් රුහුණේ රජකම් කළ මහසෙන් නිරිඳුන්ගේ ආරාධනය මත එදා කිහිරි වනය නමින් හැඳින් වූ වර්තමානයේ කිරිවිහෙර චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි භූමිය මත මහසෙන් නිරිඳුන් විසින් පනවන ලද රන් අසුනක් මත සමාපත්තියෙන් වැඩ සිට මහසෙන් නිරිඳුන් ඇතුළු රාජකීය පිරිසට දහම් දෙසූ බවත් එම දේශනාව ශ්‍රවණය කළ මහසෙන් නිරිඳුන් සෝතාපන්න මාර්ගඵලයට පත්ව ධර්මාවබෝධය ලබා බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් මත කේශ ධාතුන් වහන්සේලා මිටක් තම හිස පිරිමැද මහසෙන් නිරිඳුන්ට ලබා දුන් බවත් එම කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවක් මත තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රන් අසුන මත කරඬුව තබා මහසෙන් නිරිඳුන් විසින් කිරිවෙහෙර චෛත්‍ය ඉදි කළ බව ධාතු වංශය ආදී ඉතිහාස ග්‍රන්ථයන්ගේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේකින් බණ අසා ධර්මාවබෝධය ලැබූ මහසෙන් රජු කතරගම පුරවරයට අධිපති දෙවියන් ලෙස රුහුණේ බැසියන් විසින් මහත් ගෞරවාදරයෙන් පුද පූජාවන් පැවැත්වීම මහනුවර යුගයේ දක්වා සිදුවේ. නුවර යුගයේ රජකම් කළ රජුන් හින්දු ආක්‍රමණිකයන්ගේ බලපෑමට ලක්ව බොහෝ වෙහෙර විහාර බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ දේවතාවන් වෙනුවෙන් වැඳුම් පිදුම් කළ දෙවුල් විනාශ කොට දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද හින්දු පූජකවරුන්ගේ උපදෙස් මත හින්දු දේවතාවන් වෙනුවෙන් දේවස්ථාන ඉදිකොට හින්දු දෙවියන් ඇදහීම හින්දු දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පැවැත්වීම ආදී චාරිත්‍රයන් ලක්වැසියන්ට පුරුදු කළහ. කතරගම මහා දේවාලය පිටුපස පිහිටා ඇති බෝධීන් වහන්සේලා අතර අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් මුලින්ම හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් දේවානම්පියතිස්ස රජතුමා විසින් කතරගම වැසියන් හට බැඳුම් පිදුම් කිරීමට ලබා දුන් බවත් රුහුණේ වැසියන් විසින් මහත් ගෞරවාදරයෙන් වන්දනාමාන කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. කතරගම දේවාලය පවා දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරවා තම බෑනා කෙනෙකු තේවාව බහර ප්‍රථම නිලමේ වශයෙන් පත් කරවා අෂ්ටඵල බෝධීන් වහන්සේත් කිරිවෙහෙර චෛත්‍ය පිහිටි උතුම් පුණ්‍ය භූමියත් ආරක්ෂා කරමින් වැඩ සිටින එදා කතරගම දෙවියන් වශයෙන් හඳුන්වනු ලැබූ මහසෙන් දෙවියන්ට පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 ජූලි 14-15 යන දෙදින පුරා කතරගම කිරිවෙහෙර සෑරදුන් අභියස සිදු කරනු ලැබූ මේ මහා පින්කමේදී එම දින දෙක පුරා කිරිවෙහෙර සෑමලුව තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ නාගදීප පුණ්‍ය භූමියේ තැන්පත් කිරීමට නියමිත මණිමණ්ඩල අනුරුව ප්‍රදර්ශනය කිරීමත් සිදුවිය. කතරගම දේවාලය අසල පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වුණු හස්තිරාජයන් සහිත මහා පෙරහැර කිරිවෙහෙර මහසෑ මළුව කරා පැමිණ පූජා ද්‍රව්‍යයන් චෛත්‍ය වටා තැන්පත් කොට කිරිවෙහෙර මහසෑ මළුව වටා කප්රුක් පළඳවා නෙළුම් මල් මිටක් හොඳින් රැගෙන වාසනා හස්තිරාජයා සමග පැමිණි ඇතුන් ලවා කිරිවෙහෙර මහසෑ රඳුන් වෙත නමස්කාර කරවා පළමු දින පින්කමේ කටයුතු ආරම්භ කිරීම සිදුවිය. යෝතුරු දහමේ මහා ගුණ සමුදායේ ආශිර්වාදය මතින් රට රැකවිරුවන්ට දේශීය උත්තමාචාර්ය සම්බුදු සසුනේ උත්තමාචාර්ය පිළිදෙන අවස්ථාවකදී අප දැන් අපේ ඇස් ඉදිරියේ දැක බලා ගන්න. පින්තුනේ සදැහැති ඔබගේ සාදුනාදමෙද මේ පුණ්‍ය භූමියේ සිට අප රණවිරුවන්ට මේ කෙරෙන්නා වූ උත්තම පූජාව සිදු කරන්නට ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක දුමතර පූජ්‍යපාද ගලිකමුවේ ඥානදීප හාමුදුරුවන් වහන්සේගේ සුරතින් සහ ශීලා ප්‍රේමකාන්ති මෑණියන්ගේ සුරතින් මේ වන විට යාපනීය බහරාඥාපති මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ මැතිතුමන්ට ඒ උපහාර පරිත්‍යාගයන් සිදු කරන අවස්ථාව අපට දකින්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ පින්කම ආරම්භ කිරීමට ප්‍රථමයෙන්ම අද දවස පුරා මේ පැවැත්වෙන චෛත්‍ය වන්දනා පින්කම අටවිසි බුද්ධ වන්දනා පින්කම ආදී ධර්ම දේශනාදී මේ මහා පින්කම් මාලාවට සියලු දෙවියන්ට ආරාධනා කරන්නයි අපි සූදානම් වෙන්නේ. පිංගතුනි අපි කවුරුත් මේ වාඩි වෙලා ඉන්නේ එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් සමාපත්තියෙන් වැඩ සිටිය කිහිරි වනයේ තමයි අද අපි මේ වාඩි වෙලා ඉන්නේ. එදා බුදුරජාණන් වහන්සේට මේ ප්‍රදේශයේ පාලනය කරපු මහසෙන් රජතුමා මේ ප්‍රදේශයට ආරාධනා කරලා රන් 80ක් පිළිගන්වලා 500ක් මහරහතන් වහන්සේලාට ආසන පනවලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ඒ රන් 80 මත වැඩ සිටිමින් ධර්මයේ දේශනා කරා. දේශනා කළ අවසන් වෙනකොට මහසෙන් රජතුමා සෝතාපන්න ඵලයට පත්වෙච්ච බව ධාතු වංශයේ සඳහන් වෙනවා. එදා මහසෙන් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට පූජනීය වස්තුවක් ලබා දෙන්න. ඒ මත උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. අන්නේ කේශ ධාතු තැම්පත් කරලා උන්වහන්සේ වැඩ සිටියේ රන් 80 මත කේශ ධාතු තැම්පත් කරලා තමයි මේ කිරිවිහෙර චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වුණේ. එහෙමනම් පින්වතුනි මේ කිරිවිහෙර චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරපු බුදුරජාණන් වහන්සේට මේ පුණ්‍ය භූමියට ආරාධනා කරපු මහසෙන් රජතුමාද දෙවි කෙනෙක් හැටියට මේ මුළු පුණ්‍ය භූමියත් මේ ප්‍රදේශයත් ආරක්ෂා කරමින් වැඩ සිටිනවා සත්‍යයි. අපි මුලින්ම මහසෙන් දෙවියන්ට ආරාධනා කරමු. මහසෙන් දෙවියනේ අපි සියලු දෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ රන් 80ත් උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් මහා බෝසතාණන් වහන්සේගේ මගුල් කඩුවත් තැම්පත් කොට ඉදි කළ මේ මහා සෑය වන්දනා කරන්නයි. මහසෙන් දෙවියනි දෙවි දේවතාවුන් පිරිවරා මේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්න මේ පිම්බිමට වැඩම කරත්වා කියලා සාදු කියලා ආරාධනා කරමු. ඒ වගේම අපි මහසෙන් දෙවියන්ගෙන් අවසර ගමු. සියලු දෙවියන්ට මේ පුණ්‍ය භූමියට වැඩම කරන්න ආරාධනා කරන්නත්
මහසින් දෙවියනේ අපට අවසර ලබා දෙන සීක්වා කියලා අවසර අරගෙන පිංගතුනි චාතුම් මහරජික තාවතින්සේ කියන මේ පෘථිවියට ආසන්නම දිව්‍ය ලෝක දෙකට අධිපති දෙවියන් තමයි ශක්‍ර දෙවියන්. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් කියන්නේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ රැකවරණේ ආරක්ෂාව පිණිස ශක්‍ර දෙවියන් බොහෝ අවස්ථාවල මැදිහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙච්ච වෙලාවෙත් ශක්‍ර දෙවියන්ට ලංකාදීපේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරපු බව මහාවංශي සඳහන් වෙනවා. අපි ශක්‍ර දෙවියන්ට ආරාධනා කරමු සක් දෙවිදුනේ දෙව් පිරිස් පිරිවරා දිව්‍ය පුතුන් දිව්‍ය සේනාවන් රැගෙන චාතුම් මහරජික තාවතින්ස පමණක් නොවේ යාමේ තුසිතේ නිම්මාන් රති පරණිමිත වසවර්ධි ආදී අනෙක් සියලු සදෙව්ලොව දෙවියනුත් පිරිවරා ශක්‍ර දෙවියනි මේ මගුල් මහා සෑය නම් කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරන්න මේ පින්බිමට වැඩම කරත්වා කියලා සාදු කියලා ආරාධනා කරන. පිංගතුනි බ්‍රහ්ම ලෝකවලට අධිපති දෙවියන් තමයි සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න ආරාධනා කරේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් පෙනී ඉඳලා උන්වහන්සේට යම් යම් ආරාධනා උදව්පකාර මේ බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරපු අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. අපි කවුරුත් දෙව්ලොව දෙවියන්ට ආරාධනා කළා වගේ රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල සියලු දෙවියන්ට ආරාධනා කරමු සහම්පති මහා බ්‍රහ්ම දෙවියනේ බ්‍රහ්ම ලෝකවල සියලු දෙවියන් පිරිවරා ගටීකාර බ්‍රහ්ම දෙවියන් ඔබ අහලා ඇති. ගිහි ජීවිතය අතහැරලා යනකොට අටපිරිකරක් පූජා කරේ ගටීකාර බ්‍රහ්ම දෙවියන්. මේ ගටීකාර බ්‍රහ්ම දෙවියන් සනන්ත් කුමාර බ්‍රහ්ම දෙවියන් ආදී සියලු බඹලොව දෙවි දේවතාවුන් පිරිවරා මේ කිරිවෙහෙර සෑ භූමියට වැඩම කරත්වා කියලා සාදු කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම පිංගතුනි බුදුරජාණන් වහන්සේ මේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ පළවෙනි අවස්ථාවෙම උන්වහන්සේ මයංගනයට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සෝතාපන්න ඵලයට පත් උනේ එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු පෙරුමක සුමන නොහොත් සමන්නම් ප්‍රාදේශීය පාලක රජතුමා. ඒ තමයි සුමන සමන් දෙවියන් බවට පත් උනේ. අද සිරිපාද කඳු මුදුන විමාන කරගත් මේ සුමන සමන් දෙවියන් තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ උන්වහන්සේට ආරාධනා කරා දෙවි දේවතාවුන්ටත් මිනිස්යන්ටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය සලකුණක් සිරිපාද කඳු මුදුන තුල පිහිටවන සීක්වා කියලා. අවුරුදු 5000ක් යනතෙක් මේ සිරිපතුල් සටහන නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානයේ මත ඒ උතුම් සිරිපතුල් සටහන බුදුරජාණන් වහන්සේ පිහිටෙව්වා. අපි කවුරුත් සුමන සමන් දෙවියන්ට ආරාධනා කරමු සිරිපාද කඳු මුදුනේ වැඩ සිටින ඒ ප්‍රදේශයේ උක්ෂ පර්වත විමාන කරගත් සියලු දෙවි දේවතාවුන් පිරිවරා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් රන් අසුන තැන්පත් මේ කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරන්නට සුමන සමන් දෙවියනේ මේ පිම්බිමට වැඩම කරත්වා කියලා සාදු කියලා අපි ආරාධනා කරමු. ඒ වගේමයි එදා බුදුරජාණන් වහන්සේට නමුණු කුල කන්දට අරක්ගත්ත ඉන්දක දෙවියනුත් ආරාධනයක් කරා තමන්ගේ ප්‍රදේශයට වැඩම කරන්න. එදා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් වැඩම කරපු වෙලාවේ ඉන්දක දෙවියන් පූජනීය වස්තුවක් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේගේ දහඩිය බින්දු මුතු බවට පත් කළ අදිෂ්ඨානයෙන් ඒ මුත්තක ධාතුන් වහන්සේලාත් කේශ ධාතුන් වහන්සේලාත් ඉන්දක දෙවියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා චෛත්‍යයක් ඉදි කරන්න. අද මුතියංගන චෛත්‍ය නමින් හඳුන්වන්නේ දහඩිය මුතු බවට පත්වෙච්ච ඒ ධාතුන් වහන්සේලා තැන්පත් ඒ උතුම් පූජනීය චෛත්‍ය. නමුණු කුල කඳුයායට අරක්ගත් ඉන්දක දෙවියනේ
ඒ කඳුයාය පුරා උක්ෂ පර්වත විමාන කරගත් සියලු දෙවි දේවතාවුන් පිරිවරා බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් මේ උතුම් කිරිවෙහෙර චෛත්‍ය වන්දනා කරන්න මේ පිම්බිමට වැඩම කරත්වා කියලා සාදු කියලා ආරාධනා කරමු. ඒ වගේම මේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ මීට අවුරුදු 100කට පමණ පෙර ගරා වැටිලා තියෙන අවස්ථාවේ මේ චෛත්‍ය ඉදි කරන්න සූදානම් වෙච්ච වෙලාවේ මේ සැලැස්ම චෛත්‍යයේ හැඩය ගන්න උත්සාහ කරද්දී නොයෙක් අවස්ථාවල් වල ඒ හැඩය ගන්න බැරි වෙනවා. එදා ඒ ඉංජිනේරු ශිල්පියාට හීනෙන් පෙනී හිටපු දේවතාවෙක් මේ චෛත්‍යයේ බඳ සකස් කරන ආකාරය ගැන කියා හිටියා. එදා ඒ කියා හිටියේ දැඩිමුණ්ඩ දෙවියන් හැටියට මේ ප්‍රදේශයේ අනිත් සියලු දෙවියන්ගේ ගෞරවය ලබමින් වැඩ සිටින දේවතාවෙන් වහන්සේ නමක්. ඒ වගේම සඳහන් වෙනවා මේ චෛත්‍යයේ ඒ කපරාදුව ගහනකොට ඒ කාලේ ඒ කපරාදු කරන්න වැහැලා කඩාගෙන වැටෙනවා. අන්තිමට දැඩිමුණ්ඩ දෙවියන්ට බාරයක් වුණා. ඊට පස්සේ මේ චෛත්‍ය භූමියට පමණක් වැසි නොලැබී අෂ්ටඵල බෝධීන් වහන්සේ දෙසට පමණක් වැසි ඇදහැලිච්ච බව ඒ ඉතිහාස පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ උතුම් පුණ්‍ය භූමියේ ඒ සියලු දෙවි දේවතාවුන්ගේ ගෞරවය ලැබෙමින් වැඩ සිටින දැඩිමුණ්ඩ දෙවියනේ අනෙක් සියලු දෙවි දේවතාවුන් පිරිවරා මේ මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්න මේ පිම්බීමට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කර. පිංගතුනි මේ ලෝකයේ සිව් දිසාවන් පාලනය කරන්නේ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට්‍ර කියන සතරවරම් දෙව් මහ රජවරු. ඒ අයට ඉන්ද්‍ර නම් වූ පුතුන් 91 දෙනා බැගින් දිව්‍ය පුතුන් ඉන්න බවත් ඒ අය යටතේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර්ව කියන මේ අමනුෂ්‍ය සේනාවන් පාලනය වන බවත් බුද්ධ දේශනාවල ආටානාටි ආදී දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා මේ ලෝකයේ සිව් දිසාවන් පාලනය කරන සතරවරම් දෙවියන් ඔබ දන්නවා බෝසතාණන් වහන්සේ කුසේ මව් කුසේ වැඩෙද්දී මාස 10ම සතරවරම් දෙවියන් හතර පැත්තේ ඉඳන් බෝසත් අම්මගේ මව් කුස ආරක්ෂා කරා. අපි කවුරුත් මේ මහා පින්කමට සතරවරම් දෙවියන්ට ආරාධනා කරමු. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට්‍ර නම් සතරවරම් දෙව් මහ රජවරුන් දිව්‍ය පුතුන්ද දිව්‍ය සේනාවන්ද පිරිවරා සිව් දිසාවෙන්ම මේ මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්න මේ කිරිවෙහෙර පුණ්‍ය භූමියට වැඩම කරන සේක්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම අනාගතේ තමත් බුදු කෙනෙක් මේ මහා බද්ද කල්පේ පහළ වෙනවා. ඒ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අද මේ වෙනකොට තුසිත දිව්‍ය ලෝකේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ හැටියට වැඩ සිටිනවා. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්න පෙර තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරන බවත් ඉන් පසු දෙවියන්ගේ ආරාධනයේ මත පස් මහා බැලුම් බලලා සුදුසු කාලයේ මව්කුස පිළිසිඳ ගන්න බවත් ධර්මයේ සඳහන් වෙනවා. මෛත්‍රී බෝසත් දෙවියන් ඔබ දන්නවා මේ ලංකාවේ දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ මේ රට එක්සේසත් කරපු රජ කෙනෙක්. හැබැයි සාමාන්‍ය රජ කෙනෙක් නෙමෙයි. අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණත් සව් හැටියට අග්‍ර ශ්‍රාවක පදවියක් ලබලා පිරිනිවන් පාන මහා පින්වන්ත උත්තමෙක්. අදත් දිව්‍ය ලෝකයේ දුටුගැමුණු දෙවියන් නමින් වැඩ සිටිනවා. ඒ වගේම සද්ධාතිස්ස රජතුමා කියලා කියන්නේ අද දෙව්ලොව සද්ධාතිස්ස දෙවියන් නමින් වැඩ සිටින අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ වමත් සව් හැටියට අග්‍ර ශ්‍රාවක පදවියක් ලබන මහා පින්වන්ත කෙනෙක්. විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමා කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙමව්පියන්. ඒ අයි දෙව්ලොව ඉඳන් මනුලොවට පැමිණියේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා පින් රැස් කරගෙන තමන්ගේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආයෙමත් දෙව්ලොවට වැඩම කරන්න. ඒ නිසා දෙව්ලොව වැඩ සිටින මෛත්‍රී බෝසත් දෙවියන්ටත් කාවන්තිස්ස දෙවියන් විහාර මහා දේවි දිව්‍යාංගනාව දුටුගැමුණු දෙවියන් සද්ධාතිස්ස දෙවියන් ඇතුළු සියලු බෝසත් දෙවි දේවතාවුන්ට අපි ආරාධනා කරමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත්
ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රන් අසුන තැන්පත්. බෝසතාණන් වහන්සේ කෙස් වැටිය කපල අහසට විසිකරපු මගුල් කඩුව තැන්පත් කොට තිබෙන මේ මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරන්න කිහිරි වනේ ඉදි වූ කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ අසලට දෙව් පිරිස් පිරිවරාගෙන වැඩම කරන සේක්වා කියලා අපි ආරාධනා කරන. පිංගුතුනි කතරගම තියෙන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්. මුල්ම ශාකාටින් හටගත් ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේට අධිග්‍රෝහිත සියලු දෙවියන්ටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිග්‍රෝහිත කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ටත් අපි ආරාධනා කරමු මේ කිරිවිහෙර සෑරදුන් වන්දනා කරන්න මේ පිම්බීමට වැඩම කරන සේක්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කැපවෙන ඉදිරිපත් වෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ටත් අපි ආරාධනා කරමු සියලු දෙව් පිරිස් පිරිවරා මේ කිරිවෙහෙර සෑ මළුවට වැඩම කරන සේක්වා කියලා ආරාධනා. ඒ වගේම අපට මේ මහා පින්කම් සිදු කරන්න උපකාර කරන අපගේ ඉෂ්ට දේවතාවුන් ආරක්ෂක දේවතාවරු ආදී සියලු දෙවි දේවතාවරුන්ටත් ඒ වගේම අපි සමග පින් දහම් කරලා දෙව්ලොව ඉපදිලා ඉන්න යම්තාක් දිව්‍ය පිරිස් ඉන්නවා නම් ඒ සියලු දෙවියන්ටත් බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවියන්ට අපි පොදුවේ ආරාධනා කරමු දිව්‍ය වූ මදාරා මල්ද දිව්‍ය සුවඳ වර්ගද රැකෙන බුදුරජාණන් වහන්සේගේ ඒ පූජනීය කේශ ධාතු තැන්පත් මේ මංගල මහා චෛත්‍ය වන්දනා කරන්න මේ පිම්බිමට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කරමු. හොඳයි අපි පොදුවේ බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බඹුන් මේ පිම්බිමට මේ මහා පින්කමට වැඩම කරත්වා සාදු සාදු සමන්තා චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු 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 අපගේ නමස්කාරය වේවා ඉන්දියාවේ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිම ගුණී ධර්ම සාකච්ඡාවකින් ධර්මයේ ගුණ සොල්ද ඔබට සමීප කරවීමේ අපේක්ෂාවෙන් සමුදතාව ලබා දෙනවා මේ ප්‍රධාන මැදිරි සංකේතය වෙත. නීල පීත බුදු රැස් විහිදෙන්නේ
වාසින් පිවිතුරු වන්නේ සුවඳ හමන මේ මල් තබමින්නේ සාදු සාදු කිරිවෙහෙර වඳින්නේ සාදු සාදු කිරිවෙහෙර වඳින්නේ සසර අන්ධකාරය දුරුවන්නේ නිවන් පහන් කන්දට ගෙනියන්නේ නුවන් ලබන මහා පින්කම වන්නේ පහන් තබා කිරිවෙහෙර වඳින්නේ පහන් තබා කිරිවෙහෙර වඳින්නේ නොමද මහා බුදු බලදකිමින්නේ බුදුනදා ඔබ පමණයින්නේ එවන් උතුම් ගුණ සිහි කරමින්නේ සුවඳ තබා කිරි වෙහෙර වඳින්නේ සුවඳ තබා කිරි වෙහෙර වඳින්නේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය පූජනීය වන්දනීය කිරිවෙහෙර පූජනීය විහාරාධිපති අවසරයි ආචාර්ය අලුත්දැව සූරත පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උතුම් මහා පින්කමට වැඩම කොට වදාළ අතිපූජනීය මහා සංඝරත්නයනුත් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද ඔබ කවුරුත් මේ උතුම් පුණ්‍ය භූමිය තුල බොහෝම ලස්සනට විදුලි බුබුලු ලක්ෂ ගානකින් ආලෝකමත් කරලා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගින් වැඩ සිටිය මේ උතුම් කිහිරි වනේ නමින් හඳුන්වපු මේ පුණ්‍ය භූමිය මතයි ඔබ කවුරුත් වාඩි වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසේ උන්වහන්සේ මේ ලංකාද්වීපයේ ඉන්න ඒ කාලේ යක්ෂයන් මිනිස්යන්ව ග්‍රහණයට ලක් කරගෙන මිනිස්යන් මරාගෙන මිනි මස් ආහාර කර ගනිමින් හිටපු යක්ෂ පිරිස පළවා හැරලා මේ ලංකාවේ ඉන්න මිනිස්යන්ට නිදහස ලබා දීමේ අරමුණින් බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ බුදුරජාණන් වහන්සේ මයංගනයට වැඩම කරා. එදා බුදුරජාණන් වහන්සේ අහසේ නොයෙක් විදිහට ප්‍රාතිහාරයන් දක්වලා යක්ෂයන් දමනය කරලා ගිරි දිවයින නමින් දූපතක් බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් මේ ලංකාද්වීපයට ලං කරලා
මේ යක්ෂයන් සියලු දෙනාම ගිරි දිවයිනට පළවා හැරලා උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ ගිරි දිවයින මහා සාගරයේ ඈතට උන්වහන්සේ මේ ලංකාදීපයෙන් ඈත් කරා. එදා බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයන් පළවා හැරලා මයංගන පුණ්‍ය භූමියේදී අහසේ වැඩ සිටිමින් ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ ශ්‍රවණය කරපු පෙරුමක සුමන නොහොත් සමන්නම් එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු සබරගමුවේ ප්‍රාදේශීය පාලකයා හැටියට එදා රජකම් කරපු ඒ රජතුමා සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පූජනීය දෙයක් ඉල්ලා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට පූජනීය වස්තුවක් ලබා දෙන්න මේ පුණ්‍ය භූමියේ තැන්පත් කරලා වන්දනා කරන්න. ඒ වෙලාවේ උන්වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දුන්නා. අන්නේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කළා තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ දා ඉදි වුණේ. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවේ ලංකාවට වැඩම කරන්නේ බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි වර්ෂයේ. එදා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන්න තීරණය කළේ එදා අද අපි යාපනයේ නමින් හඳුන්වන මණිනාග දිවයින නමින් හඳුන්වපු ඒ ප්‍රදේශයේ තුල චූලෝදර මහෝදර නමින් නාග ගෝත්‍රයට අයිති නාග රජවරු තමයි පාලනය කරගෙන ගියේ. මේ නාග රජවරු මිනි පළගක් නිසා ආරවුලක් ඇති වෙලා ඔවුන් යුද වදින්න සූදානම් වෙච්ච වෙලාවේ මේ යුද්ධයේ කොයි තරම් දුරට සංවිධානය වුණාද කියන්නේ එදා කැලණියේ රජකම් කරපු මණියක්කික රජතුමා සේනාවක් අරගෙන මහෝදරට සහාය දෙන්න නාගදීපයට ගිහින් හිටියා. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අනාගතේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටට ධර්මයේ ආරක්ෂාවන මේ ලංකාද්වීපයේ මේ නාග රජවරු අතර මිනි පළඟක් නිසා යුද්ධයක් ඇති වුණොත් විශාල පිරිසකගේ ජීවිත අවසන් වෙලා බොහෝ පිරිසක් මරණයට පත් වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාටම ජීවිත දාණය ලබා දීම පිණිස එදා බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනින්ම උන්වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන ගන්ධ කුටියෙන් එළියට වැඩම කරා අහසට පැන නගින්න. ඒ වෙලාවේ දෙවි දේවතාවුන් බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සමග අපිත් වැඩම කරන ওই ගමනට. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි මේ කවුරුවත් මේ ගමනට මට අවශ්‍ය නැහැ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටි අසල කිරි පළුරුකක් විමාන කරගෙන හිටියා සමින්දි සුමන කියලා දේවතාවෙක්. බුදුරජාණන් වහන්සේ මේ සමින්දි සුමන දෙවියන්ට ආරාධනා කරා සමින්දි සුමන ඔය විමාන කරගෙන ඉන්න කිරි පළුරුක ඉරිදියෙන් උදුරාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ සමගින් නාගදීපයට වැඩම කරන්න පැමිණෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අහසට පැන නගිනකොට අර සමින්දි සුමන දෙවියන් කිරි පළුරුක උදුරාගෙන බුදුරජාණන් වහන්සේට හරියට මුතු කුඩයක් ඉහළගෙන එනවා වගේ උන්වහන්සේගේ හිසට ඉහළින් කිරි පළුරුක දරාගෙන අහසින් නාගදීපයට වැඩම කරා. එදා මේ චූලෝදර මහෝදර නා රජවරු මිනි පළඟක් නිසා යුද වදින්න සූදානම් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිමින් මහා ඝන අන්ධකාරයක් ඇති කෙරෙව්වා. අවියාවිද අරගෙන යුද්ධයට සූදානම් වෙච්ච මේ නාග රජවරුන්ටත් සේනාවටත් තමන් ළඟ ඉන්න කෙනෙක්වත් හොයාගන්න බැරුව අවියාවිදයක්වත් හොයාගන්න බැරුව මහා ඝන අන්ධකාරයට පත් වුණා. ඔවුන් බියෙන් තැතිගත්තා මේ මොකද්ද මේ වුනේ? වටපිට බැලුවක් හැම තැනම මහා ඝන අන්ධකාරය. ටික වේලාවකින් සවනක් ඝන බුද්ධ රශ්මි ධාරාවන් විහිදෝමින් බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිනවා. උන්වහන්සේ
බුද්ධ රශ්මි දහරාවන් විහිදෝමින් උන්වහන්සේව පේන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට නොයෙක් අයුරින් අහසේ ප්‍රාතිහාර දක්වද්දී අර නාග රජවරුන්ට බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ සිටිමින් මේ මිනි පළගක් නිසා යුද වදින්න ගිහිල්ලා තමන්ගේ ජීවිත විනාශ කර ගැනීමේ ආදීනව ගැන උන්වහන්සේ ධර්මයේ දේශනා කරා. ඒ වෙලාවේ චූලෝදර මහෝදර නා රජවරු වන්දනා කරගෙන කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පළවෙනි වතාවේ මයංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් මේ ලක්වාසීන්ව බේරගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවේ මේ නාගදීපයට වැඩම කරේ මේ යුද්ධයක් නිසා අපේ ජීවිත විනාශ වෙන්නේ යද්දී අපේ ජීවිත බේරගන්නමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි යුද වදින්න සූදානම් වුණේ මෙන්න මේ මිනි පළඟ නිසා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනි පළඟ අද පටන් මේ මොහොතේ පටන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම පිළිගන්න සේක්වා කියලා ඒ මිනි පළඟ චූලෝදර මහෝදර නා රජවරු සමගියට පත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. බුදුරජාණන් වහන්සේ අහසින් පොළොවට වැඩම කරලා ඒ මිනි පළඟ මත වැඩ සිටියා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ යම් දෙයක් පරිහරණය කළා නම් උන්වහන්සේ යමක් මත වැඩ සිටියා නම් ඒ දේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එදා චූලෝදර මහෝදර නා රජවරු යුද වදින්න සූදානම් වෙච්ච මිනි පළඟේ බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින්න අපට කිසිම වටිනාකමක් නැහැ. ඒ මිනි පළඟ වටිනා පූජනීය වස්තුවක් බවට පත් උනේ බුදුරජාණන් වහන්සේ මත වැඩ සිටිමින් ධර්මයේ දේශනා කරා. ඒ විතරක් නෙමෙයි නාග රජවරු ඒ වගේම දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරා. උන්වහන්සේ මේ දානීය වළඳලා ඒ මත වැඩ සිටිමින් දහම් දෙසුවා. බොහෝ නාගයන් පිරිසක් නාගයන් කියන්නේ මේ සර්පයන් වගේ නයි නෙමෙයි. නාග ගෝත්‍රික මිනිසයන් නාගයන් අදහාගෙන නාගයන්ට වැඳුම් පිදුම් කරගෙන නාගයන්ට පුද පූජා පවත්වමින් නාග ඔටුනු පැළඳගෙන හිටි පිරිසක් හැටියට හඳුන්වනවා. මේ පිරිස බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් අපි බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මේ මොහොතේ පටන් අපි ඔබ වහන්සේ දේශනා කරන ඒ උතුම් ධර්මයේ සරණ යනවා. මේ බුද්ධ ශාසනයේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ පිහිටියා. බුදුරජාණන් වහන්සේ ඒ මිනි පළඟ මත වැඩ ඉඳලා උන්වහන්සේ ආයමත් දඹදිවට වැඩම කරන්න පෙර සමින්දි සුමන දෙවියන්ට කතා කරලා කියා හිටියා සමින්දි සුමන මේ කිරි පළුරුක මේ භූමියේ පිහිටවාගෙන මේ ප්‍රදේශය ආරක්ෂා කරමින් මේ භූමියේම වැඩ ඉන්න කියලා සමින්දි සුමන දෙවියන්ව නාගදීප පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ පිහිටවනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ චූලෝදර මහෝදර නා රජවරුන්ට කියා හිටියා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මේ උතුම් මිනි පළඟ අද පටන් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක්සේ සලකා මේ මිනි පළඟ තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පූජනීය වස්තුවකට අපි වන්දනා කරනවා කියන හැඟීමෙන් ඒ මිනි පළඟ තැන්පත් චෛත්‍යයට වන්දනා කිරීමෙන් අනාගතයේ විශාල පිරිසකට අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අහසින්ම ආයමත් දඹදිවට වැඩම කරා. පින්වතුනි අවුරුදු 30ක් තිස්සේ පැවතිච්ච මේ කුරිරු යුද්ධය නිසා අපට නාගදීප පුණ්‍ය භූමියට ගිහින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරා නේද? මේ පුණ්‍ය භූමිය මත මිනි පළඟක් මත වැඩ සිටියා නේද? ඒ උතුම් මිනි පළඟ තැන්පත් කරලා මේ පුණ්‍ය භූමිය මත චෛත්‍යයක් ඉදි කරා නේද කියලා සිහි කරගෙන වන්දනා කරගන්න අපට අවස්ථාවක් තිබ්බේ නැහැ. නමුත් අද අපිට නාගදීප පුණ්‍ය භූමියට ගිහින් වන්දනා කරගන්න වාසනාවක් ලැබෙනවා. හැබැයි අපි ඒ චෛත්‍යයට වන්දනා කරාට චෛත්‍ය තුල ඒ ධාතු ගර්භය තුල
එදා චූලෝදර මහෝදර නා රජවරු මිනි පළඟ තැම්පත් කරලා යම් චෛත්‍යයක් ඉදි කරා නම් ඒ මිනි පළඟ අපිට අද දකින්න නෑ. ධාතු ගර්භයේ තුලයි මිනි පළඟ පවතින්නේ. අපි චෛත්‍යයට වන්දනා කරාට අපිට චෛත්‍ය තුල තියෙන මිනි පළඟ පේන්නේ නෑ. ඒ නිසා අපි ඒ පැරණි මිනි පළඟේ සිතුවම් චිත්‍ර සටහන් ඒ කැටයම් ඒ සියල්ල අධ්‍යයනය කරලා ඒ මිනි පළඟට සමාන අනුරුවක් ආකෘතියක් අපි නිර්මාණය කරන්නට යෙදුණා. අන්නේ අනුරුව අපි වෙසක් පුන් පොහෝ දවසේ පනාගොඩ යුද හමුදා විහාරස්ථානයේ තුල දින 4ක් ප්‍රදර්ශනය කරා. එදා අපි දැක්කා බුදුරජාණන් වහන්සේ ඒ වැඩ සිටිය මිනි පළඟට සමාන අනුරුවක් සකස් කරලා ඒ මිනි පළඟ මත සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතු ප්‍රදර්ශනයක් සිදු කරද්දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දින 4ක් තිස්සේ දිගු පෝලිං වල රැඳී සිටිමින් ඒ ධාතුන් වහන්සේලාත් මිනි පළඟත් වන්දනා කරගන්න වෙසක් පුන් පොහෝ දවසේ පටන් රෑ එළි වෙනකන් සමහරු පෝලිමේ හිටගෙන ඉන්නවා. සමහරු මළුවේ නිදාගෙන උදේ පාන්දර පෝලිමට එකතු වෙනවා. මේ වගේ ඊටාම සද්ධාවෙන් මිනි පළඟ වන්දනා කරන්න බොහෝ පිරිසක් පැමිණියා. ඊට පස්සේ අපි තීරණය කරා මේ මිනි පළඟ අපි එකපාරටම නාගදීපයට අරගෙන ගිහින් තැන්පත් කරොත් නාගදීපේ යන පිරිසකට විතරයි ඒක දැක ගන්න වැඳ ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අපි ලංකාව පුරාම මේ මිනි පළඟ උතුම් පූජනීය පුණ්‍ය භූමි රැසක තැන්පත් කරලා බොහෝ දෙනෙකුට වන්දනාමාන කරගන්න අවස්ථාව සලසන්නට ඕනේ. ඒ මත අපි අනුරාධපුර තූපාරාම පුණ්‍ය භූමිය මත දින 2ක් මිනි පළඟ තැන්පත් කළ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සිදු කරා. ඒ වගේම ගිරිඋල්ල බෝයවලාන බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තුල මිනි පළඟ දින 3ක් ප්‍රදර්ශනය කරා. ඒ වගේමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මුත්තක ධාතුන් වහන්සේලා තැන්පත් දහඩිය මුතු බවට පත් කරපු ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කේශ ධාතුන් වහන්සේලා තැන්පත් මුතියංගන චෛත්‍ය රාජානන් වහන්සේ අසල මිනි පළඟ තැන්පත් කළ මේ වගේ මහා විශාල පුණ්‍ය කර්මයක් අපි සිදු කරා. එදා දවස පුරා මේ ප්‍රදේශයේ අයට මිනි පළඟ සර්වඥ ධාතුන් වහන්සේලාත් වන්දනා කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපි මාතර පුරවරේ මාතර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දින 2ක් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකුත් මිනි පළඟත් ප්‍රදර්ශනය කරලා ගිය ඇසළ පුන් පොහෝ දවසේ කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා පරිශ්‍රය තුල දින 2ක් ප්‍රදර්ශනය කරා. අවසාන වතාවට නාගදීපයට වැඩම කිරීමට පෙර කතරගම කිරිවෙහෙර සෑරදුන් අභියස ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මිනි පළඟට සමාන අනුරුවකින් නිර්මාණය කරපු ඒ මිනි පළඟ අපි ප්‍රදර්ශනය කරනවා සර්වඥ ධාතු ප්‍රදර්ශනයකුත් සමග. දින 2ක් පුරා පවත්වන මේ මහා පින්කමෙන් පස්සේ නාගදීප පුණ්‍ය භූමියට වැඩමවලා නාගදීප පුණ්‍ය භූමිය මත ඒ මිනි පළඟ ඔබ හැම දිනාටම දැක ගන්න පුළුවන් ආකාරයට තැන්පත් කරනවා අපි ඉදිරියේ. ඒ නිසා පින්වතුනි මේ මහා පින්කම් මාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මේ උතුම් කිරිවෙහෙර සෑරදුන් අභියසටත් පැමිණිලා මෙවැනි මහා පින්කමක් සිදු කරන්න අපි කාටත් වාසනාව උදා වුණා. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති කතරගම මහසෑ වන්දනා පින්කමේ දෙවන දින වූ ජූලි 15 වන දින සවස් වරුවේ පෙරහැරකින් රැගෙන පැමිණි ලක්ෂ 2කට අධික නෙළුම් මල් චෛත්‍යයේ පේශා වළල්ල වටා දැලක ආධාරයෙන් රඳවන ලද නෙළුම් මල් පූජාවත් තුන්යම් රාත්‍රිය පුරා චතුරාර්ය සත්‍ය ධර්මදේශනා මාලාවත් ශ්‍රවණය කිරීමට පැමිණි දසදහස් සංඛ්‍යාත සැදැහැවතුන් අතරින් කිරිවෙහෙර මහසෑ රදුන් වෙත ලක්ෂ 10කට අධික විදුලි බුබුලු වලින් ආලෝකමත් කරන ලද ආලෝක පූජාව විවෘත කිරීම පොලිස්පතිතුමන් වන එන්.කේ. ඉලංගකෝන් මැතිතුමන්ගේ සුරතින් සිදුවිය. එදින රාත්‍රී 7 සිට දම්සක් සූත්‍ර දේශනාව ඇසුරින් තුන්යම් රාත්‍රියක් පුරා ධර්ම දේශනා මාලාවක් පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් සිදු කරනු ලැබීය.